ආයුබෝවන් 90 channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ කතුරු මුරුංගා කොළ සම්බෝලයක්. තිත්ත නැතුව හදන විදිය මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මගේ channel එක subscribe කරගෙනම like එකක් දාගෙනම comment එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම කතුරු මුරුංගවල ඇති විශ්මිත ගුණ කිහිපයක් සඳහන් කරන්නම්. කතුරු මුරුංගවල බහුලව විටමින් A අඩංගු වෙන නිසා ඇස් පෙනීම වර්ධනය කරනවා. දිවේ හෝ කටේ ඇතිවන තුවාල මෙන්ම ආමාශයේ ඇතිවන තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවක් කතුරු මුරුංගවල තියෙනවා. විටමින් C ඉහළ ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ආයුර්වේදයේදී කතුරු මුරුංගා අක්මා රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනවා කියලා සඳහන් වෙනවා. තොල් සහ කකුල් පැලෙන අයට කතුරු මුරුංගා ආහාරයට ගැනීමෙන් සුවයක් ලැබෙනවා. මලබද්ධය නැති කරන්නත් කතුරු මුරුංගා උපකාරී වෙනවා. කතුරු මුරුංගා කොළ මැලවීම හෝ තැම්බීමට වඩා අමුවෙන් සම්බෝලයක් ලෙස කෑමට ගැනීමෙන් එහි ඇති පෝෂ්‍ය පදාර්ථ 100%ක්ම සිරුරට අවශෝෂණය වෙනවා. කතුරු මුරුංගා සතියකට වරක් දෙවරක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්. අපි දැන් කතුරු මුරුංගා කොළ සම්බෝලය හදමු. කතුරු මුරුංගා කොළ සම්බෝලයට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි කතුරු මුරුංගා වැඩිය මෝරපු නැතිලා දළු හරියෙන් කොළ ටිකක් අරගන්න. තක්කාලි ගෙඩියක් කපලා ගන්න. රතු ලූණු ටිකක් හෝ රතු ලූණු ටිකක් කපලා ගන්න. අමු මිරිස් කනල් දෙකක් තුනක් කපලා ගන්න. දෙහි යුෂ ටිකක් ගන්න. රසායනික ලුණු ගන්න. ගම්මිරිස් කුඩු ස්වල්පයක් ගන්න. දැන් පිරිසිදු භාජනයකට හොඳට හොදලා පොඩියට කපාගත්ත කතුරු මුරුංගා කොළ ටික එකතු කරගන්න. දැන් පොල් ටික එකතු කරන්න. පොල් ටිකක් වැඩිපුර එකතු කරන තරමට රසයි. කපාගත්ත ලූණු ටික එකතු කරන්න. කපාගත්ත අමු මිරිස් කරල් දෙක එකතු කරන්න. ගම්මිරිස් කපාගත්ත තක්කාලි ගෙඩි එකතු කරන්න. ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න. රසායනික ලුණු එකතු කරන්න. දෙහි යුෂ එකතු කරන්න. දෙහි යුෂ වැඩි වන තරමට කතුරු මුරුංගා කොළ සම්බෝලේ රසය වැඩි වෙනවා. ඒ නිසා දෙහි යුෂ වැඩිපුර ටිකක් එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය අත තද කරන්නේ නැතුව උඩින් කලවම් කරන්න. කතුරු මුරුංගා කොළ ටික පොඩි වුණොත් තිත්ත ගතියනවා. ඒ නිසා උඩින් පහේ ටික කලවම් කර අත ගා ගන්න කලවම් කරගන්න. දැන් කතුරු මුරුංගා කොළ සම්බෝලේ හදලා ඉවරයි.